දුවේ පුතේ පන්සලක ගියත් වෙහෙරකට විහාරයකට ගියත් ඔයාලගේ අතින් පහනක් දල්වන්න අපිට ප්‍රඥා ලෝකෙම ලැබේවා කියලා. මලක් පූජා කළත් පුදන්න දරුවනේ පිවිතුරු හිතක් ලැබේවා කියලා. අර වගේ ලාමක දේවල් පතන්න නැතුව සුවඳක් පූජා කළොත් සුවඳ පූජාවේ ආනිසංස තමයි සිල් සුවඳ ලැබෙනවා, ගුණ සුවඳ පැතිරෙනවා, දම් සුවඳ ලැබෙනවා, කෙලෙස් ගඳ බැහැර වෙනවා. හඳුන් කූරු ටිකක් අරගෙන ගියත් මගෙන් සිල් සුවඳ විහිදේවා, ගුණ සුවඳ විහිදේවා, ඉක්මනින් ධර්මය අවබෝධ වේවා, කෙලෙස් ගඳ බැහැර වේවා. පැන් ටිකක් පූජා කළත් හිත ගිනි ගන්න රාග ගින්න, ද්වේෂ ගින්න, මොහ ගින්න නිවේවා මේ සිසිල් පැන් පූජාවෙන්. ඊළඟට ප්‍රණීත ආහාරයක්, මේ පැණි ගිතෙල් වගේ ප්‍රණීත ඖෂධයක් පූජා කළත් මේ ප්‍රණීත ඖෂධ පූජාවේ ආනුභාවයෙන් හිතේ තියෙන ජරා දේවල් අයින් වෙලා ප්‍රණීත දේවල් වලින් පිරේවා. ඔයාලා හිත සකසන අය. එතකොට මෙතෙක් කාලයක් ධර්ම දේශනාවලදී අපි විස්තර කළා වගේ අඳුරේ ඉන්න දුවේ පුතේ උඹලා අඳුරත් එක්ක ඔට්ටු වෙන්න එපා. අහලෝකේ හොයපල්ලා. හිත රාගයෙන් බැට කනවා කියන්නේ, ද්වේෂයෙන් බැට කනවා කියන්නේ, මෝහයෙන් බැට කනවා කියන්නේ, ප්‍රේමයෙන් බැට කනවා කියන්නේ, පසුතැවිල්ලෙන් බැට කනවා කියන්නේ, දුකෙන් බැට කනවා කියන්නේ ඒ හිත තියෙන්නේ අඳුරේ. දැන් මට කියන්න දුවේ පුතේ මේ බණ ටික අහනකොට හිතට එන්නේ අඳුරක්ද එළියක්ද? එළියක්. ඔයාලා බණ අහන එක වැඩි කරන්න. බණ අහන එක වැඩි කරන්න. සෑයක් බෝධියක් වඳිනකොට හිතට එන්නේ එළියක්. ස්තූප බෝධි වඳින එක වැඩි කරන්න. සිල් සමාදන් වෙනකොට එන්නේ ආලෝකයක්. සිල් ගන්න එක වැඩි කරන්න. ධර්මයේ අහන්න, මතක තියාගන්න. අවසාන වශයෙන් මේ කාරණාව සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තියෙනවා. අපි ඒක සවිස්තරව ධර්ම දේශනාවලදී පසුගිය කාලේ කළා. ඒ තමයි පුරුෂ පුද්ගල පරෝපරියත්ත ඥානය. බුදුරජාණන් වහන්සේ වදාලා සිල් රකින්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ සිල් රකින්න බැරි දෙන්නගෙන් එක්කෙනෙක් බණ අහනවා, සාමයික විමුක්තිය ලබනවා. සාමයික විමුක්තිය කියන්නේ බණ අහන වෙලාවට හිත සැනසෙනවා යාගේ. හරිම සතුටුයි බණ අහන වෙලාවට. හැබැයි එයාට ආයේ ගියාට පස්සේ පරණ ජීවිතේමයි යා කැලැත්තෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා දුස්සීල දෙන්න මැරුණට පස්සේ උපදින ලෝකවලින් බණ අහපු කෙනා ඉහළ උපදිනවා. ඒක ලෝකේ කාටවත් හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දකින්නවා කියනවා මෙයා අර බණ අහද්දී ඒ දහම් සැඩපාරෙන් මෙයාගේ භවයේ ඉස්සුවා. අද ඔයාලා මැරුණට පස්සේ ඔයාලා යම් තැනක ඉපදෙන්න හිටියද අද මේ පැය ගාන බණ අහපු පින්බලෙන් ඔයාලා ඉපදෙන්න හිටපු තැනින් භවයේ උස්සලා තියෙන්නේ දහම් සැඩපාරෙන්. තියුණු රාග තියෙන දෙන්නෙක් ඉන්නවා. රාගෙන් පිච්චි පිච්චි ඉන්නවා දෙන්නේ. එක්කෙනෙක් බණ අහනවා, එක්කෙනෙක් බණ අහන්නේ නැහැ. එක්කෙනෙකුට කොතෙකුත් හිතෙනවා රාගේ නිවා ගන්න ඕන කියලා. එක්කෙනෙකුට හිතෙන්නේ නැහැ. මේ දෙන්න මැරිලා යන ලෝකවලින් ධර්මය අහපු කෙනා ඉහළට යනවා. දහම් සැඩපහරින් එයාගේ භවයේ ඉස්සුවා. තරහ ගන්න දෙන්නෙක් ඉන්න හොස්ස ළඟින් මැස්ස යන්න බෑ, තරහ ගන්නවා. එකකින් එක්කෙනෙක් බණ අහනවා, එක්කෙනෙක් බණ අහන්නේ නැහැ. බණ අහන මේ දෙන්න මැරුණට පස්සේ ඉපදෙන ලෝකවලින් බණ අහපු කෙනා ඉහළ තැනක උපදිනවා. හේතුව දහම් සැඩපහරින් එයාගේ උප්පත්තිය උස්සලා දැම්මා. ඊළඟට පීඩාවෙන්, සංතාපයෙන්, වික්ෂිප්ත භවකින් ඉන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බණ අහා හිත සනස ගන්නවා. හැබැයි ඒ වෙලාවට විතරයි. ස්ථිර නෑ. සාමික විමුක්තිය කියන්නේ తాවකාලික සැනසෙල්ල. එයා මැරුණට පස්සේ එයාගේ උප්පත්ති ඉහළට යනවා. ඉතින් බලන්න දුවේ පුතේ මේ ධර්මය අහන එකේ වටිනාකම. ඔයාලගේ කැත හිතට ඉඩ දෙන්න එපා. ධර්මයට ආස කරන්න. ඔයාලගේ අඳුරට ඉඩ දෙන්න එපා. ආලෝකයට ආස කරන්න. ප්‍රඥාව නැමැති පහන හොයාගෙන යන්න. ප්‍රඥාව ලබන ප්‍රතිපදාව ආලෝක සූත්‍රයේ තියෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුස්සූසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනා.
රහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය ශ්‍රද්ධාවෙන් අහලා නුවණින් විමසන අප්‍රමාදී කෙනා ප්‍රඥාව ලබනවා කියලා. ඒ නිසා ඔයාලගේ ජීවිතවලට උත්තරයක් ඕනේ නම්, ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරයක් ඕනේ නම්, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, සද්ධර්මයේ සකසලා අහන්න, නුවණින් අහන්න, සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් පවත්වා ගන්න. අනේ මේ අහිංසක දූල පුතාලා, ඔයාලා යම් දවසක මෙතන ඉන්න එක්කෙනෙක් හරි නිවන් දැක්කොත් එදාට තේරෙයි අද මේ වාගේ දුර්භාග්‍ය සම්පන්න කාලයක මේ වාගේ එකතු වෙලා බනහපු පිනත් ඔයාලට නිවන් දකින්න හේතු වුණා කියලා ඔයාලට තේරෙයි. යම් දවසක රාගය දුරු කළොත්, ද්වේෂය දුරු කළොත්, මෝහය දුරු කළොත් අද වාගේ දවසක බනහපු පිනත් රාග දේශ මොහ දුරු කරන්න උපකාරී වුණා කියලා ඔයාලට තේරෙයි. ඒ නිසා මේ අහිංසක පින්වතුන්ට, මේ අහිංසක දූලට පුතාලට ඔයාලට ප්‍රඥා ලෝකේ ලැබේවා. කෙලෙස් අඳුර දුරු වේවා. හිතේ පීඩා සංතාප දුරු වේවා. ඔයාලගේ ජීවිතේ තීරණේ ගන්න නියමුවා බවට ප්‍රඥාවමපත් වේවා. මේ දරුවන්ට ප්‍රඥාවේ ආලෝකය ඇති වේවා.